ආයුබෝවන් සියලු දෙනාටම ඔබ අදත් එකතු වෙලා ඉන්නේ හුංගම ඇග්‍රි YouTube channel එකත් එක්ක. බිගෝනියා පත්‍රයක් භාවිතා කරමින් පැල විශාල ප්‍රමාණයක් සකස ගන්න ආකාරය අද අපි මේ තෝරා වීඩියෝ එකෙන් කතා ගැනීමේදී කිරීමට මධ්‍යස්ථ බලාපොරොත්තු වෙනවා. මේරීමක් සහිත පත්‍ර තමයි තෝරගන්නේ. අපි දැන් බලමු කොහොමද මේක සිදු කරන්නේ කියලා. මේකෙදි එක් ක්‍රමයක් විදිහට පත්‍ර නාරටි වලින් නටුව සමග මුල් කොටස මේ ආකාරයට ඉවත් කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒකෙදි අපිට නටුව අඟල් 1/2ක් පමණ ඉතිරි කරලා අංශක 45ක් ආනතියක් එන විදිහට කපා ගන්න පුළුවන්. මේ විදිහට පත්‍රයක නාරටි කිහිපයක කැපුම් යොදා ගන්න පුළුවන්. තවත් ක්‍රමයක් විදිහට පත්‍ර කැබලි කොටස් විදිහට වෙන් කරගන්න පුළුවන්. මෙහෙම වෙන් කරගන්නකොට අවම නාරටි දෙකක්වත් පවතින විදිහට තමයි වෙන් කරගන්න ඕනේ. මේ හැම නාරටියකින්ම වගේම අපිට පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දැන් තියෙන්නේ අපි ඒ විදිහට වෙන් කරගත් කොටස් කිහිපයක්. වැලි කොටස් තුනකට මුහුබත් කොටස් එකක් මිශ්‍ර කරලා තවාන් මාධ්‍ය සකස් කරගන්නවා. සකස් කරගත් තවාන් මාධ්‍ය හොඳින් ජලය යොදාගෙන තෙත් කර ගැනීම සිදු කර ගන්නවා. දැන් අපි බලමු මේ කපාගත් පත්‍ර කොටස් බඳුන් ගත කරන විදිහ. බහුලව සිදු කරන ක්‍රමයක් විදිහට සම්පූර්ණ පත්‍රයම මේ විදිහට සිටුවා ගන්න පුළුවන්. අනෙක් ක්‍රමය විදිහට නටුව සමග අපි කපාගත්ත කොටස මේ විදිහට වැලි වලට යට කරලා හිටවා ගැනීම සිදු කරගන්න පුළුවන්. අපි කපාගත්තු පත්‍ර කැබලි වල හැම කැපුම් පෘෂ්ඨයක්ම වැලි වලට යට වෙන විදිහට තමයි සිටුවා ගැනීම සිදු කරන්න ඕනේ. ඒකෙන් අපිට මුල් ඇදීම පහසු කර ගැනීමේ හැකියාව පවතිනවා. පසුව පත්‍රයේ නාරටි වලට කැපුම් යොදාගත් ස්ථාන වලටත් මේ විදිහට මාධ්‍ය දාලා පත්‍රය බර වීම සඳහා ගල් කැබලි දෙකක් තබා ගැනීම සිදු කරන්න පුළුවන්. අපි එක එකතු වෙලා හිටියට ආයමත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.